ආයුබෝවන්. ඔබ ජීවිතේ කරන ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙනවද? එහෙම ඉෂ්ට වෙනවා කියලා ඔබට දැනෙලා තියෙනවද? එහෙම නැත්නම් ඔබේ ප්‍රාර්ථනා වැඩි හරියක් ඉෂ්ට වෙලා නැද්ද? ඇයි මෙහෙම වෙන්නේ කියලා නිකන් හරි හිතලා තියෙනවද? අපි පන්සල්, පල්ලි, කෝවිල් සහ නොයෙක් අනුහස්තේන ස්ථානවලට ගිහිල්ලා මේ ජීවිතේ කොච්චර ප්‍රාර්ථනා කරලා තියෙනවද? මහසෑය රජාණන් වහන්සේලා ඉස්සරහා ඉඳගෙන බෝධීන් වහන්සේ අභියසේ ඉඳගෙන විවිධ දේව ප්‍රතිමා ඉදිරියේ ඉඳගෙන අපි කොච්චර ප්‍රාර්ථනා කරනවද? හැබැයි ඔබට දැනෙලා තියෙනවද මේ විදිහට කරන ප්‍රාර්ථනා හැම එකක්ම ඒ ප්‍රාර්ථනා කරන විදිහටම ඉෂ්ට සිද්ධ වෙනවා කියලා? එහෙම වෙලා නැත්තම් එතන මොකක් හරි ගැටලුවක් තියෙන්න ඕනේ කියලා ඔබට හිතලා නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කරන ප්‍රාර්ථනා ඉෂ්ට නොවෙන්නේ ඇයි? සහ ඒ ප්‍රාර්ථනා හරියටම ඉෂ්ට සිද්ධ වෙන ක්‍රම 5ක් උන්වහන්සේ දේශනා කරනවා. අවාසනාවකට ගොඩක් බෞද්ධයෝ විවිධ යාතිකා කන්නලව් කරන ක්‍රම ගැන දැනුවත් වුණාට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න කියලා දීපු මේ ක්‍රම 5 ගැන දැනුවත් නැහැ. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. පළවෙනි ක්‍රමය තමයි සීලානුස්සතිය. අපි ප්‍රාර්ථනා කරන්නේ නැනේ කවුරුවත් දුක වෙනුවෙන්, අපි ප්‍රාර්ථනා කරන්නේ සැප වෙනුවෙන්. ඒ ඔබ ප්‍රාර්ථනා කරන සුඛය ලබා ගැනීම වෙනුවෙන් ඔබ ගිහිල්ලා ප්‍රාර්ථනා කරන තැන මහා අනුහස් පෙරුණු තැනක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බෞද්ධයන්ට මේ තුන් ලෝකෙම තියෙන උසස්ම තැන තමයි රුවන්වැලි මහසෑය. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ මහසෑය වඳිනවා කියලා වෙලා වඳින්නේ රුවන්වැලි සෑයට. දිව්‍ය ලෝකේ දෙවියෝ මහසෑය වඳිනවා කියලා ඇවිල්ලා වඳින්නේ රුවන්වැලි මහසෑයට. භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නේ රුවන්වැලි මහසෑය රජාණන් වහන්සේගේ ධාතු ගර්භයේ. බෞද්ධයෙකුට තමන්ගේ ප්‍රාර්ථනාවක් කරන්න රුවන්වැලි මහසෑය තරම් බලගත් තැනක් මං හිතන්නේ නෑ මේ තුන් ලෝකෙම ඇති කියලා. හොඳයි අපි හිතමු අපි මේ ප්‍රාර්ථනාව කරන්නේ රුවන්වැලි මහසෑය අභියස ඉඳගෙන කියලා. එතකොට ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න නම් තිබිය යුතු පළවෙනි කාරණාව විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලානුස්සතිය. සීලානුස්සතිය කියන්නේ තමන්ගේ සීලය සිහි කරන්න කියනවා. ඔබ දකිනවා ඔය මහා රක්ෂිත වනාන්තරවලට ඇතුළත් වෙලා තුවක්කු කඳවල් මානගෙන මහා දැවැන්ත සත්තු බිම දාගෙන ඒ සත්තු මරපු පින්තූර වීඩියෝ සමාජ මාධ්‍යවල කොච්චර පළ වෙනවද? හර උජාරු වෙන්නේ මේ මිනිස්සු ඒ පින්තූර දාන්නේ. තවත් සමහර වෙලාවට ඔබ දකිනවා විනෝදෙට මාළු බාන කට්ටිය මාළුවා දේෙන් ගොඩට අරගෙන ගැහිලා මැරිලා යන හැටි ඒ වීඩියෝ සමාජ මාධ්‍යයේ දාන්නේ නැද්ද? මහා හපංකමක් කළා වගේ දානවා. එහෙම සමාජයක එහෙම ලෝකෙක තමන්ගේ සීලය සීලානුස්සතිය විදියට මහා බලයක් විදියට හරි උජාරුවෙන් බෞද්ධයෙකුට සිහි කරන්න බැරිද? එහෙම කරන්න පුළුවන්. එහෙම නොකරන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබට පුළුවන් නම් මෙහෙම හිතන්න. මේ තරම් මනුස්ස ඝාතන, සත්ව ඝාතන සිද්ධ වෙන ලෝකේ මම කුරා කෝඹියෙකුටවත් හිංසාවක්, පීඩාවක් කරන කෙනෙක් නෙවෙයි කියලා. මම නිසා අඩුම තරමේ මදුරුවෙකුටවත් බයක්, තැති ගැනීමක් ඇති නොකරන අවිහිංසාවාදී මිනිසෙක්. සමහර විට ඔබ අතින් මේ වැරදි සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. මදුරුවෙක් මරණ එක මහා බරපතල දෙයක් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. හැබැයි මේක දැනගන්න මොහොතේ ඔබට පුළුවන් නිවැරදි වෙන්න. මීට පෙර එක වීඩියෝ එකක මම කියලා තියෙනවා. තමන්ගේ වැරදි ගැන පසුතැවීමක් ඇති වෙනවා නම් හැමතිස්සෙම හිතන්න අපි අඟුලිමාල තරම් වැරදි කරපු මිනිස්සු නෙවෙයි කියන එක. ඒ වගේම ඔබට සිහි කරන්න පුළුවන් නම් මේ සීලයේ බලය, අනුභවය දැනගත්තු දා පටන් මට අයිති නැති කිසි දෙයක්, නොදුන් කිසි දෙයක් අරගෙන නැහැ. ඒ වගේම විවාහක කෙනෙකුට නම් සිහි කරන්න පුළුවන් මම මගේ ස්වාමියා හෝ බිරිඳ ඉක්මවා ගිහිල්ලා නැහැ. අවිවාහක කෙනෙකුට නම් සිහි කරන්න පුළුවන් මම මගේ බ්‍රහ්මචාරී ජීවිතයට හානි කරගෙන නැහැ. ඒ වගේම තමයි තමන් මද්ද්‍රව්‍ය භාවිතා නොකරන කෙනෙක් නම් මදයටත් ප්‍රමාදයටත් හේතු වෙන මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. මේ විදිහට තමන් රකින්න සීලය සිහිපත් කිරීම තමයි අපි කියන්නේ සීලානුස්සතිය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් ප්‍රාර්ථනාවක් කරන්න කලින්
තමන්ගේ සීලය පිළිබඳව සිහි කරලා මේ සීලානුස්සතිය වඩනවා නම් ඒ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා කියලා. දෙවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න නම් මිනිස්සෙකුට තියෙන්න ඕනේ තවත් ඊටාම වැදගත් ගුණධර්මයක් පිළිබඳව. මේක තියෙන්නේ සත්පුරුෂයෝ ගාව විතරයි. ඒ තමයි කෙලෙහි ගුණ දන්නාකම. අපි මොකක් හරි දෙයක් ඉල්ලන්න කලින් තමන් හදපු වඩපු අම්මගේ තාත්තගේ ඉඳලා තමන්ට ශිල්පය දීපු ගුරුවරුන්ගේ ඉඳලා තමන්ගේ සියලුම වැඩ කටයුතු වලට උදව්පකාර කරන සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරලා ඉවර වෙලා නම් ඔබ යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ වගේ සත්පුරුෂයන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවාමයි කියලා. ඊළඟ එක තමයි දානය. අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් අහනවා කතං මිත්‍යා නිගන්තති. ස්වාමීනි මිත්‍රයන් නැති කරගන්නේ කොහොමද? උන්වහන්සේ උත්තර දෙනවා තදං මිත්‍යා නිගන්තති. දන් දීම නිසා මිතුරන් නැති වෙනවා කියලා. ඔබ නිකන් හිතලා බලන්න ලෝභ මිනිස්සුන්ට මසුරුකම් කරන මිනිස්සුන්ට දන් පෙන් දෙන්නේ නැති මිනිස්සුන්ට පිරිස් බලය අඩුයි, මිත්‍රයෝ අඩුයි. මොකද දන් දෙන පුද්ගලයන් වටා අති විශාල සෙනග මහා පිරිසක් රැස් වෙනවා. ඒ හින්දා මිත්‍රයන් නැති කරගන්නත් තියෙන ඉතාම හොඳ ක්‍රමයක් තමයි දන් දීම කියන්නේ. ඒ වගේම තමයි ඔබ කිසියම් සුබ කටයුත්තකට අත ගහන්න කලින් ඔබට හැකියාවෙන් ඔබ දානයක් දුන්නොත් ඒ නිසා ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හතරවෙනි කාරණාව තමයි මුදිතාව. ඔබට කාගේ හරි දියුණුවක් දකින්නකොට කවුරු හරි දියුණු වෙලා ඉන්නකොට සතුටින් ඉන්නකොට අස්සල කටු වෙනවා වගේ දැනෙන්නේ නැත්තම් ඒ සාර්ථකත්වයේ දියුණුව Tamange එකක් වගේ හිතලා ඔබට සතුටු වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔබ තුල වැඩෙන්නේ මුදිතාව. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මුදිතාව ගුණයක් ලෙස වඩන අයගේ ප්‍රාර්ථනා අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා කියලා. ඊර්ෂ්‍යාව කියන්නේ මේ මුදිතාවට ප්‍රතිවිරුද්ධව වර්ධනය වෙන එක. මුදිතාව හරි සුව පහසුයි. හරිම සනීපයි. අනුන්ගේ දියුණුව දැකලා සතුට වෙන හිතකට දුක්ින්දර නැහැ. නමුත් අර ඊර්ෂ්‍යාව කියන්නේ ගින්දරක්. ඒක Tamanගේ හිත තුළ වර්ධනය වෙන තාක් Tamanම දැවෙනවා. ඉතින් සම්බුදුරජාණන් වහන්සේ කියනවා මුදිතාව වඩන්න මුදිතාව වඩන කෙනෙකුගේ ජීවිතේ ප්‍රාර්ථනා අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා කියලා. ඒ වගේම තමයි අවසාන කාරණාව විදිහට උන්වහන්සේ කියනවා අදිෂ්ඨානයෙන් යුතු වීරය. නිකම්ම නිකං වීරය නෙමෙයි අදිෂ්ඨානයෙන් යුතු වීරය. තමන්ගේ දියුණුවට බාධා කරන දේවල් දුරස් කරලා තියන්න සහ තමන්ගේ දියුණුවට සහාය වෙන දේවල් සහාය වෙන පුද්ගලයන් ලං කරගන්න තමන්ට වීරයක් තියෙන්න ඕනේ. ඒ අදිෂ්ඨාන සහගත වීරය ඔබට තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි අයගේ ප්‍රාර්ථනා අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා කියලා. සමහරුන්ට මහා ලොකු හේන තියෙන මහා ලොකු ව්‍යාපාර ගොඩනගන්න සාර්ථක වෙන්න හැබැයි ගොඩක් වෙලාවට සිකුරාදා හවසට පාටියක් දාන්න යාළුවන්ගෙන් එන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න වීරයක් නැහැ. හැම සෙනසුරාදා ඉරිදම යාළුවොත් එක්ක ඩේ අවුට් එකකට යන්න යාළුවන්ගෙන් එන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න ගොඩක් දෙනෙකුට වීරයක් නැහැ. එහෙම අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ අදිෂ්ඨාන සහගත වීරයක් ඔබට තියෙන්න ඕන කියලා. අනිත් එක මම අහලා තියෙනවා අපි නිරන්තරයෙන්ම දෙවියන්ට කන්න ලව් කරනවා. සමහර වෙලාවට අපි දෙවියන්ට පින් අනුමෝදන් කරලා දෙවියන්ගෙන් යම් යම් දේවල් වලට උපකාර ඉල්ලනවා. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා ඔබ සීලයක පිළිපිටපු නැති කෙනෙක් නම් දෙවියන්ට ඔබව පේන්නේ නැහැ කියලා. අර කලින් කියපු සීලානුස්සතිය වගේ සීලයක පිළිපිටපු කෙනෙක් තමන්ගේ සීලානුස්සතිය වඩනකොට ඒ සීලානුස්සතිය වඩලා ඉවර වෙලා දෙවියන්ට ආමන්ත්‍රණය කරනකොට අඳුරක පහනක් දැල්වුවා වගේ දෙවියන්ට ඔබව පේනවා කියලා මම අහලා තියෙනවා. ඒ හින්දා තමන්ට කරන්න පුළුවන් තරම් පව් කර පුළුවන් තරම් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර අනිත් මිනිස්සුන්ට වෛර කර පුළුවන් තරම් අනිත් මිනිස්සුන්ගේ කකුලෙන් ඇද ප්‍රාර්ථනා කරාට ඒව ඉෂ්ට වෙන්නේ නැහැ. මොනතරම් බෝධින් වහන්සේගේ ගිහිල්ලා පඳුරු ගැට ගැහුවත් මොනතරම් කතරගම දෙවියන්ට විෂ්ණු දෙවියන්ට යාඥා කරත් මොනතරම් හාස්කම් තියනවා කියන තැන්වලට ගියත් ඔබේ හිත පිරිසිදු නැත්නම්
සහ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ කරුණු පහ ඔබ තුළ නැත්තම් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඒක ඔබට වගේම මේ මටත් පොදුයි. එහෙනම් උත්සාහ කරන්න මේ කරුණු පහ ඔබේ ජීවිතයට එක්කාසු කරගන්න. ඉතින් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැත්තේ ඇයි කියන මාතෘකාව යටතේ මේ පිළිබඳව වැඩි විස්තරයක් තියෙනවා සංසාරාරණ්‍ය පොතේ. ඉතින් පොත අරගෙන කියවපු නැති කෙනෙකුට මතක් කරනවා. ඒ වගේ තමන් මේ දක්වා ධර්මයේ අහපු නැති නමුත් තමන්ගේ පුද්ගලික ජීවිතයට තව උපකාරී වෙන ධර්ම කාරණා සංසාරාරණ්‍ය පොතේ අන්තර්ගතයි. කැමති කෙනෙකුට සංසාරාරණ්‍ය පොත අරගෙන කියවලා බලන්න පුළුවන්. ඉතින් මේ කියන කරුණු පහ තමන් තුළ ඇති කරගෙන තමන්ගේ මේ ජීවිතේ ලෞකික ජීවිතේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න ඔබට ශක්තිය ධෛර්යය තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.